හෙලෝ ගයිස් ඉතින් මේ අද මම කතා කරන්න යන්නේ මගේ 2025 අන්තිම PC අප්ග්‍රේඩ් එක ගැන. ඉතින් ඔයාලට වෙන normal විදිහට තමයි PC එක තියෙන්නේ. හැබැයි අපි අද කතා කරමු මොනවද මගේ PC එකේ වෙලා තියෙන අප්ග්‍රේඩ්ස් සහ කොහොමද මගේ PC එකේ දැනට තියෙන කටයුතු සහ ඉස්සරහට තියෙන වැඩ මොනවද කියලා අද අපි මේ වීඩියෝෙන් කතා කරමු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒකම මාව තාම සබස්ක්‍රයිබ් නැකලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. PC එක ඔයාලට පේනවා. මගේ PC එක මෙන්න මෙතන තියෙනවා. මේ මගේ මේ මං අලුතෙන් UPS එකක් ගත්තා. මෙන්න මේක මේ DCP බ්‍රෑන්ඩ් එකේ වෙන 1200 මේ VA UPS එක. ඉතින් මේක ඇති මගේ වැඩවලට. මේක ගානුනේ 19500යි. මේක මං ගත්තේ sense.lk එකෙන්. දන්නවා sense එක කම්පියුටර් shop එක. ඒ sense.lk එකේ වෙබ්සයිට් එක www.sense.lk. ඉතින් ඔයාලට අනිත් වෙබ්සයිට් එකට ගිහලා මෙන්න මේ UPS එක buy කරන්න පුළුවන්. ඊළඟට මං අප්ග්‍රේඩ් කරා මගේ mouse එක keyboard එකයි. මේක normal mouse එක keyboard RGB විතරක් වැඩිපුර තියෙන RGB lighting එක තියෙන normal mouse keyboard එක. මේකත් normal mouse එක. මම මේක අර කලින් තිබ්බ mouse එක නෙමෙයි මේ තියෙන්නේ. මේ අලුත් එකක් ගත්ත මේ combo එකක් ගත්තේ. ඊළඟට තව mouse එකක් තියෙනවා. ඒක wireless එක. මේක ඇවිල්ලා මේ මොකද්ද Fantech Go mouse එක. මේක wireless එක. මේක බැටරි දාලා තමයි මේවා කරන්නේ. මෙන්න මේ වගේ මේක ඉතින් ඔයාලට මේක normal computer shops වලින් buy ගන්න පුළුවන් communication වලින් වුණා. ඉතින් මේක හොඳ wireless mouse එක. ඊළඟට guys මම PC එක upgrade කරා RAM එක. මේ මොකද්ද මම එක 16GB කරා RAM එක. තව මම පෙන්නන්නම් තව upgrades ටිකක් තියෙනවා. තව hard disk එක upgrade කරා. මම දැන් ඒ ටික පෙන්නන්නම්. දැන් guys ඔයාලා පේනවා මෙන්න මෙතන මේ 8GB ස්ටික් දෙකක් තියෙනවා. කලින් තිබ්බ එක ස්ටික් එක මම තව 8GB එකක් ගහගත්තා මේකට. මගේ X310 motherboard එක මෙතන තියෙනවා. තව මේකට මම අලුත් කූල් එකක් අයි කරා. මේක normal top කියලා බ්‍රෑන්ඩ් එකකින් පොඩ්ඩක් හොඳ කූල් එකක්. අර ස්ටොක් කූල් එකට වඩා නම් හොඳයි. මේක මේ පොඩ්ඩක් ලොකු heat sink එකක් තියෙයි. ඉතින් normal ගන්න ටික තාම මේ තියෙන්නේ 1TB hard disk එක. ඔයාලට පේනවා ගන්න 1TB 1TB hard එක තියෙනවා. තව මගේ SSD තියෙනවා. මම අලුතෙන් 1TB hard එකක් ගත්තා. ඒකත් ගත්තේ Sense එකේ. ඉතින් ඔයාලට පුළුවන් sense.lk එකේ buy කරන්න hard disk අර මේ UPS එක. මේක ගානුනේ 14000යි 1TB hard disk එක. මේක මගේ main storage device එක. OS එක තියෙන්නේ මෙන්න මේ SSD මගේ normal SSD එක. තාම මම upgrade කරා මගේ power supply එක. අර normal සුදු පාට power supply එක වෙනුවට මම අලුත් එකක් ගත්තා. ඒ වගේම එකක්. මේක Aeon 500ip කියලා ගන්න. මේක ඇත්තටම වොට් 500ක power supply එක. මට මතක විදිහට මේක වොට් 500 power supply එක. ඉතින් මේ මම යටින් ඉස්සරහට මම graphic card එක ගන්නවා. ඉතින් graphic card එක වීඩියෝ එකක් මම ගේන්නම්. මේ ඉස්සරහට ඒක මම ලබන අවුරුද්දට දාලා තියෙන අප්ඩේට් කරන්න. මේ තමයි අපේ ක්‍රිස්මස් ස්පෙෂල් වීඩියෝ එක. මේ ක්‍රිස්මස් වලට කලින් ගෙනාවේ. ක්‍රිස්මස් එකට පුළුවන් වුණ වීඩියෝ එකක් ගේන්නම් එදාට දෙසැම්බර් 25. ඉතින් මේක හොඳ power supply එකක්. මගේ cable management මම ලස්සනට කරලා තියෙනවා. මෙන්න මේ වගේ මගේ කලින් කේසින් එක තමයි තියෙන්නේ. ඉතින් මේ power supply එක ගත්තා. මේක ඇත්තටම offline UPS power supply නේ offline UPS sorry. මේක offline UPS ඒ කියන්නේ මේක කරන්ට් එක නැති වුණාම මේක ඇතුලේ තියෙන බැටරියෙන් කරන්ට් එක මේ බැටරියෙන් දෙන කරන්ට් එකට ස්විච් වෙන්න මේක පොඩි ඩිලේ එකක් තියෙනවා. ඔන්ලයින් වලදී මේ බැටරියෙන්ම තරම් තමයි කරන්ට් එක දෙන්නේ. මේන් ලයින් එක පාවිච්චි කරන බැටරි එක charge කරන එක. මේක offline නා. offline එක වලට අඩු මුදලට ගන්න පුළුවන්. කම්පියුටර්ස් වලට නම් අවුලක් නෑ. offline එක මොකද මේවා වැඩ කරනවා. හොදට මේ ඉතින්
මේක දැන් මේක අයිටකම තමා තින්න කලින් සීක එක කලින් මදබට මේ අප්ග්‍රේඩ් කර අන්න එක පවසප් එක හට්ය අප්ග්‍රේඩ් කලා කලින් වල මතක ඇති මේ හාඩ්ඩිස්ස එකට තිබ්බ අර 160GB හාඩ්ඩිස්යක් දැම්ම එක අයින් කරලා මේ 1TB එක ගහ ගත්තා මෙතාමයි පිස එක කලින් මොන්ටරේ මත මොනිටරේට් මං අප්ග්‍රේඩ් කරන ලබනාවද මොකද මට අලුත් හොඳ මොන්ටරයක් ගන්න ඕනේ මේ මොකද මේක පොඩි වැඩි අගල් දහනමය ඉලාගට නෝමල් අර ස්පීගස් එක මතමා තියෙන්නේ දී මම එක පොෆෝමන්ස් කන පස්ස වීඩියක් ගන්න මොකද මේ මනම අද වීඩියන් කතා ගන්න ඕනන මේ අප්ග්‍රේඩ් වීඩියක විතරයි පම් පොෆෝමන්ස් කන පස්ස වීඩියක් ගන්න මේටික තම අප්ග්‍රේඩ්ස් ටික තව ලොකුට දෙවල්න්න මද බෝඩ්ඩ කියන්න බරුණ මද බෝඩ් එක මගේ ඩමේච්චලා මං අලුත් ස්ප්‍රීටෙන්න්න අදාගත්තා ඒ මොටල්ලම තමා ඔරන්ට තිබ්බින්ද ඒ ශොප්පගෙන් දුන්න මට ශොප්පගේ නමතා ලිංක්ස්යාට එක තියෙන්නේ ලියන්ටි ප්ලාස එක හතුරනි ටප්ටුවේ ලිංවාල්ට මේ මං මද බෝඩ් ගත්ත එන්නේ එක වොරන්ටි අවුලක් නෑ එක හොඳයි වොරන්ට ප්‍රීස් දෙනා මේ මෙන්න මේ මද බෝඩ් එකට යබයිට ස නෝම එක්ස්ටජීවිරම් දත්තම ඒඩට අද විතාල්ේ ඉරිංගයිස් මමතමාගේ පිසික් ගැන කතා කරන්න තින්නේ ඉතින් වීඩියක ලයික් අත්දාගන්න තව සකාරවාල ප්‍රශ්න තියනවන යටින් කමෙන්ට් අත්දාගෙන නාමත කරන්න එයාගේම චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න අපි දාන ආලුත්ම වීඩියෝ වාලට බලන්න චමෝටෙක් ගැනගේ සනිවාර සබස්ක්‍රයිබ් කරන්න ඉංගස් කියන්න වැඩෙන මාට දස්ටේ වීඩියෝ දාන කරන තියෙන වැඩ දැන්න අර්තින් අප වීඩියෝ දාන ඒවා ඉක්මට නොටිෆිකේෂන් එකින් ගෙන්න්න ගන්න ඉක්මට සමෝටෙක් ඇඳ චනල සබස්ක්‍රයිබ් එනම් ගුඩ්ලා